ස්වාමීන් වහන්සේ දැන් අපි කර්ම කරන එකනේ කරන්නේ. දැන් මේ වෙලාවෙත් කර්මයක් සිද්ධ වෙනවා. ඒක යහපත් වූ කර්මයක් කියලා අපි දන්නවා. ශාස්ත්‍රඥ වහන්සේගේ පැහැදිලි කිරීමට අනුව. අපි මේ කරන කර්ම රැස් වෙන්නේ කොහෙද ස්වාමීන් වහන්සේ? දැන් මම මෙතනින් එළියට ගියාට පස්සේ මගේ අතින් මීට වඩා හාත්පසින්ම දෙයක් සිද්ධ වුණා. මම කවදාවත් නොකරපු දෙයක් සිද්ධ වුණා. මේ ඔක්කොම දේවල් කොහෙද ස්වාමීන් වහන්සේ තැන්පත් වෙන්නේ? එතකොට විපාකයේ පිනිස මේවා ඉදිරිපත් වෙන්නේ මොන ඕඩර් එකකටද? මොන පිළිවෙලකටද ස්වාමීන් වහන්සේ? මම හොඳයි ශාලගේ ප්‍රශ්නේ ඉතා වැදගත්. ඒකත් හරි ගැඹුරු ප්‍රශ්නයක්. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන් එකක් නෙවෙයි මං කිව්වොත්. බුදුදහමේ කොහොමද විස්තර වෙලා තියෙන්නේ කියලා මට කියතයි. ඒකත් රැන්ඩම්ලි වෙන දෙයක්ද ස්වාමීන්? ඒක දැන් අපි එන්න ඕනේ ඉස්සරහට. හරිනේ. එතනදී ඒකේ මම පොඩි උපමාවක් ගන්නම් භෞතික විද්‍යාවෙන්. සමහර දේවල් තියෙනවා අපි විස්තර කරන්න වෙන්නේ ක්‍රියාකාරකම් උඩ. එහෙමයි. දැන් උදාහරණයකට අපි ගත්තොත් තාපය කියන දේ ගන්නකො. තාපය කියන එක අහවල් දේ කියලා පෙන්වන්න බෑනේ. සංවෘත පද්ධතියක උෂ්ණත්ව දෙකක වස්තු දෙකක් තියෙනකොට ටික වෙලාවක් යනකොට මේ දෙන්නගේ උෂ්ණත්ව සම වෙනවා. ඒ උෂ්ණත්ව සම වීමට වැඩි උෂ්ණත්වයේ තිබිච්ච කෙනාගෙන් අඩු උෂ්ණත්වයේ තිබිච්ච දෙයට යම් දෙයක් සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. ඒ සම්ප්‍රේෂණය වූ දෙය තාපය. ඒක තාපය අහවල් දෙය කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. හරිනේ? තවත් තියෙනවා හිග්ස් ෆීල්ඩ් එක කියලා. ගොඩක් අය දන්නේ නැතුව ඇති. සබ්ඇටොමික් පාටිකල්ස් වලට ස්කන්ධයක් ඉනර්ෂියා මාස් කියන එක ලැබෙන්නේ මේ හිග්ස් ෆීල්ඩ් එකත් ඉන්ටරැක්ෂන් කරලා. අපි නෝ ෆෝටෝන් එක මේක එක ඉන්ටරැක්ට් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ෆෝටෝන් එක ආලෝකයේ වේගයෙන් යන්නේ. හරිනේ? උපරිම වේගයේ විශ්වයේ තියෙන. හැබැයි ඊට එහා ගියපු අවස්ථා කීපයක් තියෙනවා. ඔය එක්ස්පැන්ෂන් රේට් එක ඊට පස්සේ අර ක්වොන්ටම් එන්ටැන්ගල්මන්ට් එක වගේ අවස්ථා කීපයක් තියෙනවා. නමුත් වස්තුවක් ගමන් කර හැකි, දෙයක් ගමන් කර හැකි වේගවත්ම දේ තමයි ෆෝටෝන් එක. ඒකට හේතුව තමයි යාට ස්කන්ධයක් නැහැ, බිඳුවයි ස්කන්ධය. ඒකට හේතුව ලෙස කියන හිග් ෆීල්ඩ්ස් එකත් එක්ක මෙයා හිග් ෆීල්ඩ් එකත් එක්ක ඉන්ටරැක්ට් කරන්නේ. මොකක්ද මේ හිග් ෆීල්ඩ්ස් එක කියලා? ඒක පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හුදු සෛද්ධාන්තිකව පෙන්වන ඔප්පු කරන දෙයක්. මේ පරිශන වලින් යම් යම් ඉන්ඩිකේටර්ස් හම්බෙලා තියෙනවා. උදාහරණයකට ඔය කෝක් එකකවත් ෆොටෝ එකක්වත් ගහලා නැහැ කවුරුත්. ඒවා මේ තියනවා කියන එකට අර තියෙන ඉලෙක්ට්‍රෝන එකත් එහෙමයි. ප්‍රතිඵල අණුව මේ දෙන ප්‍රතිඵල අණුව තමයි ඒවා තියනවා කියලා උපකල්පනය කරන්නේ. පල්ලෙහා තියෙන දේ අපි ඉමැජින් කරනවා. එතකොට මේ විදිහට ගත්තම කර්මය කියන එක අහවල් තැන අහවල් විදිහට තියනවා කියලා පෙන්වන්න පුළුවන්. මම බුදුදහමේ තියෙන විස්තරය කියන්න. සාය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක විස්තර කරනවා. මොකද අභෞතිකද භෞතිකියත් අර වගේ නං. ඉලෙක්ට්‍රෝන එකත් අපිට ෆොටෝ එකක් ගහන්න බැරි තරම් නං. අභෞතිකය කියන එක භෞතිකයත් එහෙම නං. අභෞතිකය කියන්නේ කොහෙත්ම පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. සමනසෝද අපි මේ ලෝකේ පෘථග්ජනය වගේම මේ භෞතික දේවල් ඇසුරු කරන පුද්ගලයෝ හැටියට ඔය බටහිර පුද්ගලයෝ එඩ්ගා කේසි වගේ අය මේ දේවල් මම හිතන්නේ සංසාර මන්දිරේ වගේ පොත්වල ලියලා තියෙනවා මේ පුනර්භවය සාමේ කර්මය මේ කර්ම ශක්තියින් ඉදිරියට එන හැටි. ඔව් දැන් උදාහරණයකට මෙහෙම කියන්නකෝ. අපි අභිඥාවක් උපදවලා සතෙක් පිනක් කළා තව තැනක ඉපදුනා කියලා දැක්ක කියන්නකෝ. අභිඥාවට පේනවා කියන්නේ මෙහෙමයි ධර්මයේ. මේ මිනිස්සයා මේ කකුසල කර්ම කර කර හිටියා දැන් කොහෙද කියලා බලනකොට එකපාර වෙන තැනක ඉපදිලා දුක් විඳිනවා පේනවා. මෙතන ලින්ක් එකක් පේන්නේ. එහෙමයි. මියා මෙහෙම ගිහිල්ලා කර්මයක් ඇවිල්ලා මෙතනින් ලයිට් එකක් පත්වලා එහෙම එකක් නෙවෙයි. අභිඥා බලය ඒක තමයි අභිඥාවේ බලය කියලා අටුවා කියන්නේ. ඇත්තට කෝටි ගාණක් සත්වය අතර මෙයාමයි කියලා කොහොමද අයිඩෙන්ටිෆයි කරේ? මොකද සම්පූර්ණ වෙනස් රූපයක් සම්පූර්ණ වෙනස් හැඩ දැන් සුනකෙක් වුණා කියන්නේ මිනිස්සෙක් වෙලා. බල්ලෝ කීයක් ඉන්නවලු? කොහොමද අඳුරගන්නේ මෙයා අතර සම්බන්ධයක් තියෙනවා කියලා? ඒතරේ අභිඥා හිතට වැටහෙනවා. මෙයා තමයි කියලා. විශ්වසනීය වශයෙන් වැටහෙනවා. එදාට අර කන්වින්ස් වෙනවා ඒක එනකොට. හරිනේ. ඒ නිසා සමහර දේවල් තියෙනවා මේ පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. සමහර ඒවා අභිඥාවට පේන්නේ නැහැ එහෙම. ඒක කර්මයක් තියෙනවා කියලා ශක්තියක් පේනවා කියන එක නෙවෙයි. බුදුරයන් වහන්සේගේ ආසය අනුසය ආදී ඥාන වලට තේරුම් ගන්න පුළුවන් කියලා කියනවා. මම දන්නේ නැහැ කොහොමද ඒක තේරෙන්නේ කියලා. ඒක පුළුවන් බව දක්වලා තියෙනවා. ඉතින් විශිෂ්ට ඥානයකින් මේක තේරුම් ගන්න ඕන ආස. එතකොට කර්මයේ තියෙන්නේ මෙහෙමයි. දැන් අපි කර්මයක් කරනකොට ඔන්න භව තෘෂ්ණාව තිබුණාන ජීවත් වීමේ ආසාව ඒකේ බලපෑමට නතුණානේ චේතනාව. ඒක සතෙක් මරනවා දානයක් දෙනවා. මේ දෙකටම අපි එයාගේ කැමැත්තක් තිබුණා මේ දෙක කරන්න. ඒ දෙක ඉෂ්ට කරනවා චේතනාවෙන්. මේ වෙලාවෙම ජීවත් වීමේ ආසාවක් තියෙනවානේ අප්‍රහීනව. ඒක බලපෑම් කරනවා මේ චේතනාවට. ඒ නිසා මොකද වෙන්නේ? චේතනාව නිරුද්ධ වෙනකොට නැති වෙනකොට සම්පූර්ණයෙන් නැති නොවි අර භව තෘෂ්ණාව සතුටු කරන්නාසේ මතු භවයක්, මතු සිතක් කයක් ඉපදවන්නට හැකියාව ඇතිව යම් සම්පූර්ණ නිරුද්ධ නොවි යම් ගති විශේෂයක් ඉතිරි වෙනවා. ඒකට කියනවා කර්ම ශක්තිය කියලා. දැන් කර්ම සමංගීතාවය කියලා. මේක කොහෙද තියෙන්නේ කියලා හොත් ධර්මයේ කියන්නේ මේ සිත සහ කය ඇසුරු කරගෙන පවතිනවා. සිත සහ කය ඇසුරු කරගෙන. හැබැයි සිත නිරුද්ධ වුණාට පස්සේ යා කය ඇසුරු කරන්නේ නැහැ.
ඒ කර්ම ශක්තියම තව තැනක සිත අලුතෙන් පහළ වෙනකොට එතන පවතින්න පටන් ගන්නවා. අනිත් ටෙලිපති එකක් වගේ. ටෙලිපතිනේ මොකද අර කියන්නේ මෙහෙන් නැති වෙලා මෙහෙන් පහළ වෙන්නේ ටක් ගන්න. එතන මේ සිත මෙහෙන් නිරුද්ධ වෙනකොට මේ අලුතෙන් සිත හට ගන්නකොට මෙතන තිබිච්ච කර්ම ශක්තිය සියල්ල එතනත් පහළ එතනත් තියෙනවා එතන ඉඳලා. පහළ වෙනවට කියනවා එතනත් ඒකත් පවතිනවා. ඒ සිත ඇසුරු කරගෙන. ඒ කර්ම ශක්තිය සිතට වඩා අතිශයින් සියුම්. එතන මේ රූපකය අපි සාමාන්‍ය කරනවා මේ රූප කලාපයක් පාසා චිත්තෝත්පාදයක් පාසා මේ කර්ම ශක්තිය පසුපස්ව ලුහු බැඳගෙන එනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දහන්තං බහල මන්වේති බස්මච්ඡන්නෝ පාවකෝ නහි කම්මං කතම් පාපං සජ්ජු කිහිරංව මුච්චති දහන්තං බාල මන්වේති බස්මච්ඡන්නෝව පාවකෝ. හරියට එක දවසෙන් කිරි ටික මිදෙන්නේ නැහැ වගේ මේ කර්මයත් එකපාර විපාක දෙන්නේ නැහැ. අලුයට ගිනි වගේ පාප කර්මය පාපය කරපු කෙනා ලුහු බඳිනවා කියුවේ ඔකටයි. මේ කර්ම ශක්තිය අපේ ලුහු. හැබැයි බලන්න දැන් අනන්ත සංසාරයක මහා අප්‍රමාණ කර්ම ශක්තිය රැස් වෙලා තියෙනවා. කොහොමද එච්චර අප්‍රමාණ කර්ම ශක්තිය මේ වගේ කයක් ඇතුලේ රැස් වෙන්නේ? ඒකයි මේක අභෞතිකයක් කියලා කියන්නේ. භෞතික නම් මේක ෆිල් වෙන්න එපෑනේ. එහෙමයි. ඉතිරවන්න එපේ. මේක අභෞතික. ඒ නිසා මේක භෞතික સિદ્ધාන්තයෙන් වෙනස් වෙච්ච දෙයක්. එතකොට කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. දැන් ශාලිකමව රැන්ඩම්ද මේක කියලා. රැන්ඩම්නස් එක ගැන මම ලොකුවට කතා කරන්න යන්නේ නැහැ කර්ම ඉදිරිපත් වීමේදී. මොකද ඒක බොහොම මෙටිකියුලස්ලි හැන්ඩල් කරන්න ඕනේ දෙයක්. හරි පරිස්සමෙන් හැන්ඩල් කරන්න ඕනේ දෙයක්. ඒක මම සාමාන්‍යයෙන් ධර්මයේ තියෙන තොරතුරු කියනවා. ඇහුවේ ගැඹුරුම ප්‍රශ්නයක් දර්ශන වශයෙන්. මෙහෙම කියන්නකෝ. කර්ම ඉදිරිපත් වෙන ක්‍රම දක්වලා තියෙනවා බුදුදහමේ. සමහර කර්ම තියෙනවා අම්මා තාත්තා මැරුවා වගේක් කියනවා. ඊට කලින් අපි තේරුම් ගන්න ඕනේ කර්මයක් දැන් කර්ම ශක්තිය තියෙනවා. කර්ම ශක්තිය විපාක දෙනවා. විපාක දෙනවා කියලා කියන්නේ චිත්ත චෛසික ධර්ම උපදවනවා. විපාක ප්‍රතිසන්දිය ලබා දෙනවා. තව තැනකට. හරිනේ? තවත් දේවල් උපදවනවා චිත්ත චෛසික. එතකොට මේ උපදවනකොට මේ කර්ම ශක්තිය මේක උපදවන්නට නම් හැමතිස්සෙම කර්මයකට අවකාශ දෙන්නට ඕනේ. ඇයි දැන් මහා දැවැන්ත කර්ම ප්‍රමාණය රැස් කළානේ. එහෙමයි. එතකොට ඒකෙන් කාට හරි කෙනෙක්ට අවකාශ ලැබෙන්නට ඕනේ. මාර උපමාවක් ගෙනවා අපි දැකලා තියෙනවා නේද? ශනිදා වාසනාව ඉතින්. ශනිදා වාසනාව මොකද බෝලේ යනකොට එකපාරට ටක් ගාලා බෝලයක් උඩට යනවා නේද? එහෙමයි. මහජන සම්පත්තිය තිබ්බ එහෙම ගන්න වෙන්නේ. කැරකිලා වෙන විදිහකට නෑවෙන්නේ. ඒ කාලේ. ශනිදා වාසනාව දිනේ මෙහෙම තියෙනකොට එකක් ටක් ගාලා උඩට එනවා. මේ වගේ මේ කර්ම ශක්තිය අතුරෙන් එක කර්මයක් අවකාශ ලැබෙනවා. අවකාශ ලැබෙනවා කියන්නේ මහා පිරිසක් අතරින් එක්කෙනෙක් ලැබෙන ඔපචුනිටි එකක් දැන් විපාක දෙන්න. ඒක අවකාශලාභය කියලා. එහෙමයි. එයා ජීවත් වෙන ඒ කියන්නේ ජීවත් වෙන අවස්ථාව. අවකාශලාභය වෙන්නේ මෙහෙමයි. ආනන්තරීය කර්මයක් කළොත් ශාලිකා ඊළඟ භවයේ උපදින්නට කර්මය අවකාශ ලබන්නේ කර්මය කරන මොහොතෙමයි. එහෙම නැතුව මරණාසන්නයේදී අම්මා මැරුව මතක් වෙලා නිරේට යනව නෙවෙයි. ඒ මොහොතේම අවකාශ ලැබනවා. ඒක අවකාශ ලැබුවම සමහර අවස්ථාවල සමහර කම අවකාශ ලැබුවම වෙන කර්මයකට පුළුවන් එයාව අභිභවල එන්න ඉදිරියට. ඒ නිසා තමයි දුර්ගම රජුරවන්ට අකුසල කර්ම මතක් වෙනකොට රහතන් වහන්සේ කෙනෙක් කියලා කුසල කර්මයක් මතක් කරලා දිව්‍ය ලෝකයේ වගේ කියලා පොතේ තියෙනවා. සෝන ස්වාමීන් වහන්සේගේ තාත්තා මස්සද්දෙක් වෙලා ඉඳලා මහාන වෙලා හිටියා. එතකොට බල්ලෝක අකුසල කර්මය මතුවලා තියෙනකොට කර්ම නිමිති පහළ වෙනකොට ස්වාමීන් වහන්සේ මහා මල් පූජාවක් කරලා අරක අභිභවල සුගතියට යවුවා කියලා කියනවා. එතකොට සමහර අකුසල කර්ම හෝ කුසල කර්ම දෙකම අභිභවන්න පුළුවන් වෙන එකකින්. මේ ආනන්තරීය කර්ම අභිභවන්න බෑ. බලවත් වැඩි. එක ක්‍රමයක් පුළුවන්. ඊට වඩා ප්‍රබල ආනන්තරියක් කරන්න. ඒකේ සමනස්. දැන් බොහෝ දේවදත්ත ලේහෙලවුවනේ බුදුහාමුදුරන්ගේ. එහෙමයි. ඊට වඩා සංඝ භේදය කරලා ඒක අභිභවුවා. හරිනේ? එතකොට ආනන්තරියක් බලලා එක ක්‍රමයක්. ඊට වඩා බලවත් ආනන්තරියක් කරන්නට ඕන. නැත්තම් වෙන ක්‍රමයක් නෑ. ඒ නිසායි බුදුරජාණන්සේ බය නැතුව කියන්නේ මහණෙනි ආනන්තරීය පාප කර්මයක් කරපු කෙනා නිරේ උපදින්නට ඕන. අවකාශ ලැබලා ඉවරයි. ඒ ලැබපු අවකාශය වෙන කර්ම වගේ ප්‍රතිබාහනය කරන්න බෑ. හරියට නිකන් මොකද උඩට යනවා කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ. ආයෙ කරගන්න දෙයක් නෑ. ඊළඟ භවයේ නිරේමයි. ඒතර ගරුක කර්ම කියන ඒවා ඒ වෙලාවෙම අවකාශ ලැබනවා. ධානයක් ඉපදෙව්වොත් ඒ වෙලාවෙම සුගතියට බ්‍රහ්ම ලෝකයට නියත වෙනවා යා. බයි ධානයේ පිරිහුනොත් ඊට ඉහළ ධානයක් ලැබුවොත් වෙන කාම ලෝකෙ උපදින ප්‍රාර්ථනාවක් තිබුණොත් හැර අනිවාර්යෙන් බ්‍රහ්ම ලෝක පරායන වෙනවා. ඒ විදිහට ඊට පස්සේ ප්‍රබල කර්මයක්ුත් නැතිනම් මරණාසන්නයේ කරපු කර්මය අවකාශ ලැබනවා කියලා කියනවා. ආසන්න කර්මය. එහෙමත් නැතිනම්
නිතර කරපු කර්මය. ඇත්තටම නිතර කරපු කර්මය තමයි ප්‍රබල ශාලිකා. ඒක ප්‍රබලයි නේද? ආසන්නයට වඩා ප්‍රබලයි. මම හිතන්නේ ඒක තමයි නිතරම Taman ළඟින්ම ඉන්නේ. හරියට හරි. ඒකට කියනවා ආචින්න කර්මය කියලා. එහෙමයි. හැබැයි ආචින්න කර්මය තමයි දෙවෙනි පාර අවකාශ ලබන්නට ඕනි. හැබැයි සමහර වෙලාවලට ආසන්න කර්මය ප්‍රබල වෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. උපමාවක් දෙයක් මෙහෙම. හරක් රෑන අරන් යනවා ගාලට. ඉස්සලම යදුවන්නේ කවුද ඇතුළට? හොඳ ශක්තිමත් ප්‍රබල හරක් ටික දුවන් යනකොට අර කට්ටිය මාළු අය හිමින් ගාට ගාටලා ඇතුළ වෙනවා. උදේට දොර අරිනකොට ඉස්සලම එන්නේ කවුද? ප්‍රබල ඇතුළේ ඉන්න හරක්ද? දොර ළඟ ඉන්න මහලු හරක්ද? ඒ දොර ළඟ ඉන්න එක්කන නේද? ඒ වගේ ආසන්න කර්මයේ ප්‍රබල නම් එයා අවකාශ ලැබනවා ආචින්න කර්මයක් බවලා. හැබැයි ආසන්න කර්මයේ දුර්වල නම් හරකක් වුණත් නැගිට ගන්න බැරි හරකෙන් නම් දොර ගාව හිටිය මිනිහ ඒ හරකට යන්න බෑ. විපාක දෙන්නේ නැහැ. එතකොට එයාට විපාක දෙන්නේ නැහැ නෙමෙයි. ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ආචින්න කර්මය ගන්නවා. හරිනේ? ඒ නිසා ආචින්න කර්ම තමයි ප්‍රබල. නමුත් ආසන්න කර්මයට පුළුවන් සමහර අවස්ථාවලදී ආචින්න කර්මයක් බවන්න. එහෙමත් නැත්නම් කටත්තා කර්ම. ඔය තමයි කර්ම ප්‍රතිසන්දිය දෙන විපාක ඉදිරිපත් වෙන ක්‍රමය. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ අපි ඉදිනදා ජීවත් වෙනකොට කර්ම මතුවෙන්නේ කොහොමද? කර්ම මතුවෙන්නේ කොහොමද? ඒකටත් සාධකයි. අපි ඉපදිච්ච භවයේ අනුව තීරණය වෙනවා. ඇයි අපි ඕනතරම් කර්ම කරලා තියෙන හොඳ නරක? මනුස්ස භවයක නම් ඉපදුනේ ගති සම්පත්තියක්. වැඩිපුර කුසල් තමයි ඉදිරිපත් වෙන්නේ. සමහරු කියනවා මේ අපේ ජීවිතේ නම් මහා අපායක් වගේ කියලා නෑ. වැඩිපුර කුසල් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒක නිකන් මෙහෙම කරන්න ඕ ශාලිකා. අපේ ජීවිතයේ තියෙන කරුණු ටික බෞද්ධ වශයෙන් නෑ මම කියන්නේ. කරුණු ටික ඔක්කොම ලිස්ට් කරලා ප්‍රශ්න ටික ආර්ථික ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න ඔක්කොම ලිස්ට් කරලා ගිහිල්ලා ප්‍රේතයෙක් ඉස්සරහා කියවන්නකෝ ඒ ටික. මොනවා කියයිද ඒ සත්‍යය? නිරේින සත්‍යයක් ඉස්සරහා ගිහිල්ලා කියවන්න. එයාගේ මොනවද ඔය ප්‍රශ්න වලට? මට මේ අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන් මම මේ ප්‍රශ්නයක මැදි වෙලා ඉන්න ඔයා ඇවිල්ලා කියනවා ඔයාගේ මනුස්ස ජීවිතයේ ප්‍රශ්න මම මිනිස්සෙක් වෙන්න කවද්ද ඒක බල ඉන්නේ කියලා. බිලියනපතියේ තමන්ගේ තියෙන ප්‍රශ්න අප්‍රිකාවේ ඉන්න කන්න බොන්න මැති මිනිහෙක්ට කියලා කිව්වොත් කොහොමද ඒක? ඒක ගැලපෙන්නේ නැහැ නේ. එතකොට මම තියාගන්න මනුස්ස ලෝකේ කියන්නේ සුගතියක්. මනුස්ස ලෝකේ වැඩිපුර කුසල කර්ම තමයි මතුවෙන්නේ. අකුසල කර්ම මතු නොවෙනව නෙමෙයි. කුසල කර්ම තමයි වැඩිපුර මතුවෙන්නේ ගොඩාක් අය. සහ සෑම මොහොතකම අපි පවත්තන සිතුවිලි වලට ළඟේව නේද සම්මස ඇදිලා ඉන්න විපාක දෙන්න. ඒක හතරවෙනි එක. ඔය හතරවෙනි කර්ම. ඒතර අපන්න භවයේ දැන් තිරිසන් ලෝකේ ඉපදුනා නම් අකුසල කර්ම තමයි අවකාශ ලබන්නේ. එහෙමයි. වැඩිපුර. ඒතර ගති සම්පත්තිය ගති විපත්තිය අනුව අවකාශ ලැබීම තීරණය වෙනවා. තමන්ගේ රූපය අනුව තීරණය වෙනවා. ලස්සන රූපයක් නම් හොඳ කර්ම මතුවෙනවා. රූපය අවලස්සන නම් නරක කර්ම මතුවෙනවා කියලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒ මොකද හේතුව දැන් කර්ම ගොඩාක් අපි සසර කරලා තියෙනවානේ. එතකොට ලස්සන රූපයක් තියෙනකොට අනිත් අයට සිත් වෙනවා මෙයාට සලකන්න. එහෙමයි. අන්න එතකොට අපි කියනවා ගොඩාක් පින් මතුවෙන අවස්ථාවක් වෙනවා කියලා. කොච්චර දක්ෂ වුණත් රූපේ ටිකක් අපසන්න ටිකක් කැපිල්ලක් එනවනේ ගොඩක් කරන්නේ. එහෙමයි. ඒක ස්වභාවික වෙනවනේ අන්තිමට. එතකොට බල්ලෙක්ගේ පූසෙක් වුණත් අපි පාරේ ඉන්නකොට අරන් යන්නේ කවුද? සෞඛ්‍ය සම්පන්න ලස්සන කෙනා. එතකොට ඒකත් එක දක්වන උපදි සම්පatti උපදි විපත්ති. ඊළඟ කාල සම්පත්තිය කාල විපත්තිය. ඒ කියන්නේ ස්වභාවික විපත් එහෙම බහුල කාලවලදී දුර්භික්ෂ එහෙම තියෙනකොට අකුසල කර්ම මතුවෙනවා. සුභික්ෂ කාලෙදී කුසල කර්ම මතුවෙනවා. ඒ වගේම වැරදි පාලන තන්ත්‍ර තියෙනකොටත් අකුසල කර්ම මතුවෙනවා. හොඳ පාලන කාල තියෙනකොටත් කුසල කර්ම මතුවෙනවා. ඒක කාලේ රජ්ජුරුවන්ගේ හෝ රජයේ තියෙන පාලන ක්‍රමය ස්වභාවික සම්පත්. දැන් මේ ඔක්කොම ටිකක් අපේ කන්ට්‍රෝල් එකකින් නැහැ වගේ. මොකද අපි ඉපදෙලා ඉවරයි නේද? රූපය අපිට ලොකු වෙනස් කරගන්න බැහැනේ අද කාලේ. ඒ කියන්නේ ප්ලාස්ටික් සර්ජරියක් කරා මිසක් අපිට ගොඩක් කෙනෙක් කරගන්න බැහැනේ. කරගන්න කැමතිත් නැහැ නේ අපි එහෙම. ඊට පස්සේ අනිත් එක කාල සම්පත්තිය ලොකුවට වෙනස් කරන්න පුළුවන් නේද? එහෙමයි. හැබැයි අපිට වෙනස් කරන්න පුළුවන් ප්‍රයෝගය. අපි අද තීරණය කරොත් හොඳ දේවල් කරන්න පෙර හොඳ කර්ම මතුවෙනවා. නරක දේවල් කරන්න නරක කර්ම මතුවෙනවා. මෙතනදී අන්න බලන්න දැන් මේ අර මුල් තුන ගත්තා නම් මේ කනෙක්ට් හිතෙන්න පුළුවන්. දැන් මේකත් හේතුඵලනේ. මේ හේතුන් නිසා නම් කර්ම ඉදිරිපත් වෙන්නේ තාම නියතවාදීර නෙවෙයිද අපි යන්නේ කියලා කෙනෙක්ට තර්කයක් දෙන්න පුළුවන්. ඒ තියෙන தත්ත්වය අනුව තමයි කර්ම ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි ඉපදිච්ච භවය අනුව භවය යම් කර්මයක් ඉදිරිපත් වුණා භවයක් ලැබුවා දැන් මොනවත් කරගන්න බෑ ඒ කර්ම ඉදිරිපත් වෙනවා නැවත කියලා. රූපයත් එහෙම වෙනසක් කරන්න බෑ කර්ම ඉදිරිපත් වෙන රූපය අනුව. කාලය අනුව ඉදිරිපත් වෙනවා. ඒක කාලය කියන්නේ රාජ්‍ය හෝ දේශගුණය අනුව. අපිට මොනවත් කරන්න බෑද? පුළුවන්.
ඔක තමයි causal agent. අපි අද තීරණය කරොත් හොඳ දේවල් කරන්න හොඳ කර්ම මතුවෙනවා. නරක දේවල් කරන්න නරක කර්ම මතුවෙනවා. ඒතර කර්මයේ ඉදිරිපත් වෙන ක්‍රම ඕවා තමයි. තව තියෙනවා කීකේ නානා ක්‍රම. මෙතනදී කෙනෙක්ට මම අතිරේක ප්‍රශ්නයක් ලෙස අහලම මම උත්තරයක් දෙන්න. කෙනෙක්ට causal agent ගැන කියනකොට කොහොමද ඒක අනාත්මයත් එක්ක බලපාන්නේ කියන ප්‍රශ්නයක් එන්නට ඕනේ. තීරණ ගැනීම. සායනහංශ මේක අනාත්මයිනේ. වහන්සේ කියනවා තීරණ ගැනීම තිබුණ නැත්නම් අනාගතේ වෙනස් කරන්න බෑ. ඔය ඒක හරි. තීරණයක් ගන්න අභෞතිකයක් නැත්නම් අනාගතේ සහ ඒ අභෞතිකයේ තීරණයට අනුව භෞතිකයට බලපෑම කරන්න බැරි නම් අනාගතේ වෙනස් කරන්න බෑ අපිට අවශ්‍ය විදියට. තීරණයට අවශ්‍ය විදියට නෙවෙයි නම් බලපෑම කරන්නේ. ඉතින් මොනවා වෙයිද දැන් අනාගතේ? අපි එහෙම නෙවෙයි අනාගතේ බලන්නේ. අපිට අවශ්‍ය නම් අපේ ජීවිත ගමන සකස් කරගන්නට පුළුවන් මේ විදියට. නේද? රටවල් එහෙම අපිට ආර්ථිකයක් හසුරුව ගන්නට පුළුවන්. අපිට ඉලක්ක දෙන්නේ ඒකනේ සංවිධානයේදී. ඔකට මෙහෙම කරොත් මෙතනට එන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ව වෙනස් කරලා අපි යන්නට ඕනේ ඉදිරියට. සමාජ බුදුරජාණන් වහන්සේ වුණත් සමාජයක් පරිවර්තනය කරන්නේ ඒක උන්වහන්සේට අවශ්‍ය ක්‍රමයට උන්වහන්සේ කරගන්නවා. ඒතර තමන් තීරණයකට පැමිණිලා ඒ තීරණයට අනුකූලව භෞතිකයට බලපෑම් කරන්නට පුළුවන් වෙනට ඕනේ. ඒතර කෙනෙක් අහන්න පුළුවන් මේක අනාත්ම දර්ශනයත් එක්ක පටහැනි කියලා. මතක තියාගන්න. අනාත්මය කියනකොට ඒකේ පැතිකඩ ගාණක් තියෙනවා. තීරණ ගන්න පුළුවන් වූ පමණින් ආත්මයක් වෙන්නේ නැහැ. බුදුරණන්සේ ප්‍රතික්ෂේප කරපු ප්‍රධානතම ආත්මවාදය තමයි එක්කෙනෙක් මෙතන. එක්කෙනෙක් ලෙස ඉන්නවා කියලා ගත්තොත් නෑ. මොහොතක් පාසා අලුතෙන් ධර්ම හට ගන්නවා. ඒ ධර්ම එකිනෙකට සම්බන්ධයි. නමුත් මේ කිසිවකට මම කියලා ලඝු කරලා මේ තමයි මම කියලා පෙන්වන්නට බෑ. ඒ නිසා ආත්මවාදයක් නැත අනාත්මයි බුදුදහම. සියල්ලෙන් සියල්ල වසඟේ නෑ. යම් වසඟයක් තියෙනවා. තීරණයක් ගන්නට පුළුවන්. ඒ තීරණයට අනුව රූපේ වැඩ කරනවා. සිතන විදිහට රූපේ වැඩ කරන්න පටන් ගන්නවා. තීරණ ගැනීමක් තියෙනවා. හැබැයි නොමැරී ඉන්නට බෑ. සියල්ලෙන් සියල්ල අවශ්‍ය විදිහට වෙනස් කරන්නට බෑ. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ අනාත්මය කියලා මේ මොකක්වත් ඔහේ වසඟයන් නැති ඔහේ සිද්ධ වෙන දේවල් සමූහයක් මේ නෙවෙයි. එහෙමයි. ඒ නිසා ඒක අපි තේරුම් ගන්නට ඕනේ. තීරණ ගත්ත පමණින් ආත්මවාදයට බුදුදහම වැටෙන්නේ නැහැ කියන එක.